Hey guys, ඉතින් ඔන්න මම මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට එක්ක කතා කරන්න යන්නේ මගේ O level experience එක ගැනයි. මම O level කරේ අවුරුදු දෙකකට කලින්. ඒ කියන්නේ මම හරිනම් O level කරන්න ඕනේ 2026. මම කලින් නම් හිතන් හිටියේ එක අවුරුද්දකට කලින් O level කරනවා කියලා. ඒ වුණාට පස්සේ ICT English වගේ subjects මට ලේසි කියලා හිතුණා. ඉතින් ඒක නිසා මම අවුරුදු දෙකකට කලින් try එකක් දීලා බැලුවා. දැන් ඉතින් රිසල්ට්ස් එනකන් තමයි මේ බලන් ඉන්නේ. ඒ බලන් ඉන්න ගමන් තමයි මගේ O level experience එක ඕගලන් එක්ක share කරගන්න හදන්නේ. මම grade 7 ඉඳලා home schooling කළේ. ඒ කියන්නේ මම covid වලට පස්සේ ඉස්කෝලේ ගියේ නැහැ. home schooling කරපු නිසා මට පාඩම් කරන්න ගොඩක් time එක ඉතුරු වුණා. ඇත්තටම ගොඩක් අය කිව්වා මට home schooling හරියන්නේ නැහැ කියලා. ඒ වුණාට මට නම් එහෙම අවුලක් තිබුණේ නැහැ. මම ස්පෝර්ට් එකක් හැටියට බැඩ්මින්ටන් ප්ලේ කරා. ඒ නිසා ප්‍රැක්ටිස් වලදී මට යාළුවෝ ගොඩක් සෙට් වුණා. මම බකට් සබ්ජෙක්ට්ස් වලට තෝරගත්තේ ICT Geography and English Literature. මට සමහර සබ්ජෙක්ට්ස් ගොඩක් අමාරු වෙලා තිබ්බේ. ඒ වුණාට මට හම්බුණ සර්ලා ටීචර්ස්ලා නිසා මට ඒවා ලේසි කියලා හිතුණා. මම ගොඩක්ම ගියේ online classes වලට. මම සිංහල history, geography, English literature, science subjects වලට තමයි classes ගියේ. ක්ලාසස් විතරක්ම නෙමෙයි මට YouTube එකෙනුත් හොඳ සර්ලා ටීචර්ස්ලා හම්බුණා. මම මේ ක්ලාසස් ගැන වෙනම වීඩියෝ එකකින් ඕගලන්ට කියලා දෙන්නම්. මම පාඩම් කරේ කොහොමද කියලා කියනවා නම් ඇත්තටම මට හරි ස්කෙඩියුල් එකක්වත් තිබ්බේ නැහැ. මම කලින් grade 10 පාඩම් කරනකොට නම් short notes, mind maps ඔක්කොම ලස්සනට හැදුවා. ඒ වුණාට මම grade 11 fast track ගිය නිසා short notes හදන්න වෙලාවක් තිබුණේ නැහැ. මම ගොඩක්ම කරේ පාස් පේපර්ස් කරන එකයි පාඩම් ඔක්කොම රිවයිස් කරන එකයි. මම අන්තිම මාස 3 පාඩම් කරපු විදිය වෙනම වීඩියෝ එකකින් ඕගලන්ට එක්ක ෂෙයා කරගන්න. මම O level කරේ ඉංග්‍රීසි මීඩියම් වලින්. ඒ වුණාට මම බුද්ධ ධර්මය කරේ සිංහලෙන්. ඉතින් මට මේන් මීඩියම් එක හැටියට සිංහල තෝරගන්න උනා. මුලදී මටත් ඕක ප්‍රශ්නයක් වුණා. ඒ වුණාට පස්සේ හරි ගියා. මගේ අම්මී තාත්ති දෙන්න තමයි මට ෆුල් සපෝට් එක දුන්නේ මේ ගේම ගහන්න. ඒ දෙන්න මාව ගොඩක් එන්කරේජ් කරා. ඒ වගේම මට හම්බුණ සර්ලා ටීචර්ස්ලා මට ගොඩක් මොටිවේෂන්ස් දුන්නා. ඉතින් මේ නිසා මට කලින් O level ගැන තිබුණු බයත් නැති වෙලා ගියා. ඉතින් ඔන්න ඔහොම තමයි මගේ O level experience එක මේ වීඩියෝ එකෙන් ඕගලන්ට එක්ක share කරගත්තේ. මේ වීඩියෝ එක enjoy කරා නම් like එකක් දාලා subscribe කරන්න අමතක කරන්න එපා.